දවසක් හැමෝට මම අද ඉන්නේ සබරගමුවේ. අපි අද හිතාගෙන ඉන්නවා ලංකාවේ උසම දිය ඇල්ල වෙන බඹරකන්ද දිය ඇල්ලයි ලංකා ඇල්ල දිය ඇල්ලයි බලන්න. දැන් අපි ඉන්නේ කළු පහනෙන් ලංකා ඇල්ලයි බඹරකන්ද දිය ඇල්ලට යන පාරේ. ඒ කියන්නේ යකාගේ පඩිපලේ කියන පාරේ. මාත් එක්ක අද ඉන්න මගේ යාළුවෝ දෙන්නේ නිමේෂෝයි චරිතෝයි. මම ඉස්සරහට දෙන්නම පෙන්නන්න. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. අද ඉරියද දවසක් සමහරට ගොඩක් කට්ටිය ඉන්න පුළුවන්. ගිහිල්ලා බලමු ඉස්සරහට. අපි අතන කළු පහන හන්දියෙන් ඇවිල්ලා එද්දි හම්බෙනා මෙන්න මෙතන ජෝතිරත්න කැෆේ කියලා පොඩි කඩයක්. ඒ කඩෙන් අපි දෙයට කෑමත් අරගෙන ඒක දෙට්ටම බයික් දෙකක් දාලා දැන් හිතා ඉන්නේ මෙන්න මේ ලස්සන බඹරකන්ද දිය ඇල්ල මුදුනට යන්න. ගිහිල්ලා බලමු ඉස්සරහට මොනවද කියලා. මෙතන ඉන්නවා නිමේෂ් කොහොමද කාලෙකින්? ආයි කරන්නේ දැසල මේ දවස්වලදී මොනවා වෙන්න? තෙලුත් කේස් හැමදේම කේස්. ඒ වුණාට අපි යනවා ඇවිදින්න. ඊළඟ බලමු ඉස්සරහට මොනවද කියලා. එහෙමද? මේ තමයි බඹරකන්ද කියන වතුර පාර. අපි අතන බයික් දාපු කඩේ ගාවිනම් පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා බඹරකන්ද දිය ඇල්ල බලන්න මේ ටිකට් එකක් ගත්තා. ටිකට් එක වෙන්නේ රුපියල් 50යි. රුපියල් 50 ටිකට් තුනක් අරගෙන දැන් යනවා ඉස්සරහට. මේ වගේ ප්ලේස් හදලා තියෙනවා. යද්දි ඉඳ ගන්න එහෙම. ඊළඟ බලමු ඉස්සරහට. අපි හිතාගෙන ඉන්නේ එනකම බඹරකන්ද දිය ඇල්ලට යන්න. ඉස්සල්ලාම අපි ලංකා ඇල්ලට ගිහිල්ලා බලමු තව යන්න තැනක් තියෙනවා. එතෙන්ට ගිහිල්ලා බලමු කොහෙද යන්නේ කියලා හරියට. අපිට ටුවරිස්ට්ලා 4 දෙනෙක් හම්බුණා. මෙයාලට පොඩ්ඩක් පාර වැරදිලා මෙන්න මේ කැලේ ගාවින් උඩට එන අන්න එක ඇහිලා. නිමේෂ් උදව් කරමු යමු. ඊළඟට වැටිලා ඉන්නේ. Don't worry. හරිය. Come. Right? Yes, right. Okay. And here? Yeah, I think that way it's better. Nimesh, make Gani. Jean-François, peut-être le nom. See you. Along the tree, maybe. Oh, Along. well. Yeah. Qui est venu là. Tu vois, on a raté le chemin. Tu vois, je sais pas où par contre. Ah, mais par contre, je sais pas où on l'a raté. Oh, bah dis donc. Maybe, sur ta droite, le long, ça évitera de prendre tout droit, Jean-François. Le long du tronc d'arbre. Ouais, ouais, là. Non, le long de l'autre, le gros, à ta droite. Ah. Oh, bah d'accord, c'est bon. Mais là, je
mais je sais plus c'est quoi c'est quand on va. Voilà, c'est très bon. Fais le tour de l'herbe là, Jean-François. Allez. Thank you very much. ටුවරිස්ට්ලා 4 දෙනා Oui, bah. ඉස්සෙල්ලාම Tu l'as vu le cheval? බමරකන්ද දියඇල්ලට ගිහිල්ලා ඊට පස්සේ යාලා මේ ලංකාවේ දියඇල්ලට යන්න Apa lah? ආයෙ පහළට බහැලා ඊට පස්සේ යාලට පාර වැරදිලා යාලා මේ සයිප්‍රස් කැලේ මැදින් එද්දි අපිට හම්බුණා යාලා මේකේ අර පයිනස් කොල් ඉස්සනවනේ ඒ හින්දා බොහොම වාරෙන් තමයි උඩට ආවේ අපි උදව් කරා යාලා අපිට ස්තුති කරනවා ඒකට ගිහිල්ලා බලමු ඉස්සරහට Par contre, c'est sympa. අපි අතන සයිප්‍රස් කැලේ දැන් පහ වුණා විතර. මේ පහුච්ච ගම මේ මානම් පතරකට වැටෙනවා. බලන්න මෙතන පේන view එක. ලස්සන view එකක් තියෙනවා. මම මේ ලංකාවැල්ල බලන්න යන දෙවෙනි පාර පළවෙනි පාර එද්දි නම් මේ මානම් පතේ සමහර තැන් ගිනි අරන් තිබ්බා ඒ වුණාට අද නැද්දි ලස්සනට තියෙනවා බලමු ඉස්සරහට ගිහලා ලංකාවැල්ලට යනවා නම් අතන කැලේ පහුවෙනවත් එක්කම පතන හම්බ වෙනවා. ඒ පතනෙන් මීටර් 10ක් වගේ පොඩ්ඩක් ඉස්සරහට එද්දි මේ වයි ජන්ක්ෂන් එකක් හම්බ වෙනවා. වයි ජන්ක්ෂන් එකේ මේ පාර ගියොත් ඔයාලට ලංකාවැල්ලට යන්න පුළුවන්. ලංකාවැල්ලේ උඩ කැලේ වෙන මේ හරිය පේනවා. අපි බැලුවේ ලංකාවැල්ලේ මුදුන කොටසට යන්න. මුදුන කොටසට යනවා නම් මේ උඩ පාරේ යන්න. ඊළ බලමු ඉස්සරහට. අපි චුට්ට දුරක් ආවා ආපුවම හරියට මෙතනට පේනවා ලස්සන කඳු රේන්ජ් එක මෙතන තියෙනවා බලතුඩුව ඊට පස්සේ තියෙනවා ගොම්මොල්ලිය අර උඩම කන්ද මොකක්ද නිමෙස් උඩමටි කන්ද උඩම කන්ද තියන්නේ ඒකේ අර ගොම්මොල්ලිය අතරින් මෙහෙම මේ පැත්තට තියෙන්නේ බලතුඩුවෙන් මෙහෙම ගිහිල්ලා අර ගොම්මොල්ලිය මේ පැත්තෙන් යහන දැන්නට ලංකාවැල්ලට මේ ලංකාවැල්ලනේ ලංකාවැල්ල මෙතන තියෙනවා මම කඳු හරියට දන්නේ නැහැ මොකද මං අරක බලතුඩුව කියන දන්නවා මෙතන එක ළඟ ඒ කියන්නේ අරගෙන ස්ලොප් එකේ බහලා තමයි ගොම්මොල්ලිය යන තියෙන්නේ අර තියෙන ගොම්මොල්ලි කඳු ටික ඔතනින් එහා පැත්තට පස්සේ යහන දැන්න තියෙනවා යහන දැන්නෙන් ඔය හොට් ප්ලේන් සේට් එක පැත්ත මායිලි දැන්න ඒ කොම් පේනවා ඒ පැත්තනේ අපි ගිහිල්ලා බලමු සරි අපි ලංකාවැල්ලේ උඩ කොටසට ආවා. අපි බැලුවා මේ පැත්තෙන් ගියාම යහලා තැන්න කියලා පැත්තක් තියෙනවා. මේකත් දියැල්ල. අපි බැලුවා පොඩ්ඩ ඒ පැත්තට ගිහිල්ලා එන්න අපිට තව වෙලක් තියෙනවා. මෙයාලා 4 දෙනා මෙතෙන්ට මෙතනින් අපි බස්සලා. කියන්නේ යාලට එතන පෙන්නලා අපි යනවා එහා පැත්තට ගිහිල්ලා බලමු. එතන තියෙනවා ඒ දණ්ඩක් ගිහිල්ලා බලමු ඒ දණ්ඩේ. ශීප් එක අපි ආව කරා. මෙතනින් පොඩ්ඩක් මූණවත් හොදගමුද? වතුරියක් බොන්නවා. වතුරියක් බොමුනේ.
ලංකෑල්ල දියඇල්ල පහු කළ පොඩ්ඩක් උඩට ආවා. ගිහිල්ලා බලමු මේ පැත්තට. අපි හිතාගෙන ආවේ ලංකෑල්ල දියඇල්ලට විතරක් යන්න. ඒ වුණාට අපිට වෙලා තියෙනවා මේ පැත්තෙන් තියනවලු එහාලා තියෙන දියඇල්ල. ගිහිල්ලා බලමු මොනවද කියලා. දියඇල්ලේ නම හරියටම දන්නේ නැහැ. යහලා තැන්න තමයි මේ පැත්තට කියනවා කිව්වේ. අපි මේ පැත්තට කියනවා දියඇල්ලට ඇත්ත නම හොයලා කියන්නම් පස්සේ. ගිහිල්ලා බලමු. අර කැලේ මැදින් එද්දී මෙතනින් ජංක්ෂන් එකක් තියෙනවා. වයි ජංක්ෂන් එක තව එකක්. එතනින් මේ පැත්තට නෙවෙයි මෙතනින් පහළ පැත්තට යන්නේ. පහළ පැත්තට තමයි. පහළට. හරි ඔය තියෙන තේවත්ත දිගේ පහළට. මේ වගේ ලස්සන වතුර පාරවල් එහෙම හම්බ වෙන පාරේ. තව පොඩ්ඩක් ඉස්සරහට එද්දි තව හන්දියක් හම්බුණා. එතන මේ තියෙන ලොකු ටර්පන්ටයින් ගහ. එතනින් මේ පැත්තට නෙවෙයි පහළ පැත්තට. ඉල්ල බලමු. එතන. උමේෂ් මම හිතන්නේ පාර තියෙන්නේ දියැලලත් එක්ක මේ පාර ඇල පාර දිගේ මේ. මෙතනින් එහෙම ඇලපාරුද? ඇලපාරුත් නේ. දියැලලකින් තමයි පාත් එකකට තියෙන්නේ. ඔව්. මාර්සිස්ලා තියෙන්නේ. ඇලපාරත් එක්ක යන හින්දාද ඔය මාර් පූල් එකක් දැනෙන්නේ නැකට. දියැල්ල පේනවානේ. Finally, yeah. Miss. ඉතින් දියැල්ල බැලුවද? මම මෙතන පොඩ්ඩක් ඉඳ ගන්න. ඉඳ ගන්න ගමන් කියන්න. මේ වතුර එන්නේ හෝන් තැන්නේ. හෝන් තැන්න පැත්තේ එන වතුර පාරක් තමයි මේ පොඩ ලොකු වෙලා එන්නේ. මේ වතුර මාර පිරිසුදුයි බලන්න. ක්‍රිස්ටල් තියෙන වතුර තියෙන්නේ. ලංකාවල වගේ මේ මෙතනත් අර කෝවක් වලක් වගේ එකක් තියෙනවා. බලමු තව ටිකක් වෙලා ඉඳලා. අපි හිතා ඉන්නේ ලංකාවල පැත්තට ගිහිල්ලා ලංකාවලෙම පොඩ්ඩක් නාලා රිලැක්ස් වෙලා ආයෙ
බම්බරකන්ද දියැල්ල පැත්තට යන්න. ගිහලා බලමු ඉස්සරහට. හරි අපි මේ දියැල්ල බැලුවා. දැන් අපි ලංකාවැල්ල දියැල්ල පැත්තට යනවා. ලංකාවැල්ල දියැල්ල පැත්තට ගිහිල්ලා එතන පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙලා ආයෙ උඩ බම්බරකන්ද දියැල්ල පැත්තට යන වචනත් අරගෙන මහන්සි. අපි ආව ලංකාවැල්ලේ උඩ කොටසට. අපි මේ පැත්තෙන් තමයි ආවේ. කොහොම ඇවිල්ලා මෙතනින් ආවා ලංකාවැල්ල උඩ කොටසට. ලංකාවැල්ලේ අර උඩ කොටසේ view point එක තියෙනවා මෙන්න මෙතනින්. අපි එතනටත් යමු. ඉතින් අපි අන්තිමේ ආවා ලංකාවැල්ලේ මුදුනට. ඉතින් බලපු ගමන් පේනවා පල්ලේ ලංකාවැල්ල. පොඩ්ඩක් ලයින් වෙරෙන්දලා පොඩ්ඩක් ලයින් ඉඳලා නාලා ආයෙ බම්බරකන්ද දියැල්ල පැත්තට. හරි අපි ලංකාවැල්ලේ මුදුන කොටස ආවා. දැන් මුදුන කොටසෙන් පොඩි ඔස්සයක් නේද දාලා මෙතන තියෙන ලස්සන වතුර වැටෙන වලවල්ලනේ පොඩි ඔස්සයක් දාගෙන ආය අපි බම්බරකන්ද දියැල්ල පැත්තට තමයි යන්න ඉන්නේ. ලංකාවැල්ලේ පහළ පැත්තට යන්න අද වෙලාව මදි. අපි වෙන දවසක ලංකාවැල්ලේ පහළ කියන්නේ ලංකාවැල්ල තියෙන තැනට යන්න. එහෙනම් ඉස්සරහට ගිහලා වීඩියෝ එකකින් හම්බ වෙමු. අපි ලංකාවැල්ලේ යන්නේ නැහැ කියලා හිතුවේ වෙලාව මදි වෙන හින්දා. ඊට පස්සේ ආයෙ හිතුණා අපේ ලංකාවැල්ලත් බලලා මම ගියා නම් හොඳයි කියලා. ඔයිනා
පැයක වගේ වෙනසක් වෙයිනේ. ඒකෙල අපි ආය ආවා යන් ඉස්සරහට. ඉතින් ලංකා ඇල්ල දියල් ඇල්ල මෙහෙම වගේ තමයි තියෙන්නේ. අපි බමරකන්ද දියල් පැත්තට. අපි ආව බමරකන්ද දියල්ලට. සාමාන්‍ය ලංකා ඇල්ල ඉඳන් පැය භාගයක් විනාඩි 20ක් වගේ තමයි වෙලාව ගිහින් මෙතන තියෙන්නේ. ලොකු අමාරුවක් නෑ. ඒ වුණාට පොඩ්ඩක් රිස්කි ගතියක් තියෙනවා. මොකද අර මේ කාර්යය අර සයිප්‍රස් ගස් හදලා තියෙන්නේ. ඒ වගේ අර කොළ වැටලා ලිස්සන හින්දා පොඩි රිස්කයක් තියෙනවා. ඒ අර ඉතින් ලොකු අමාරුවක් නෑ. සාමාන්‍ය අමාරුවක් නැත්තේ නෑ. පොඩි අමාරුවක් තියෙනවා. ඒ වුණාට සම්පූර්ණ මේ ට්‍රේල් එක කරනවා නම් සාමාන්‍ය උදේ ඉතින් මෙතනට ආවේ 9ට වගේ. දැන් වෙලාව කීයද? ඉන්නේ වෙලාව කීයද? අපි 9ට වගේ පටන් ගත්තේ. 3ට වගේ තමයි බම්බරකන්ද දියැලට ආවේ. අපිට බම්බරකන්ද දියැලේ උඩට යන්න නම් වෙලා මදි අද. අපි වෙන දවසක එහෙනම් බම්බරකන්ද දියැලේට අපි උදේ ගමන පටන් ගත්ත තැනට ආය ආවා. ඉතින් ලස්සන චාරිකාව මෙතන ඉවර වෙනවා. ඔයාලත් පුළුවන් නම් එන්න. ඇවිල්ලා මේ පරිසරය ඉඳලා යන්න. පරිසරය විනාශ කරන්න නැතුව ඔයාලා කියන දේවල් ඒ වගේ වරන් යන්න. ඉතින් වීඩියෝ එක මෙතන ඉවර කරන්න. වීඩියෝ එක ගැන ඔයාලට හිතෙන්නේ කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. ඔයාලා කමෙන්ට් මම කියනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.